නමුත් අම්මා අපිව හදලා ඒ අම්මගේ කිරි බීලා ඒ අම්මම කොච්චර ලොකු වුණත් ඇඳුම් හොදලා තියෙන තත්වයක ඒ අම්මා ඉද්දී මේ අම්මා ලොකු වෙලා පුතේ මට ගේ ඇතුලේ ඉඩ දෙන්න කියලා ඉල්ලලත් ඉඩ දෙන්නේ නැති සමාජයක තමයි අපි ජීවත් වෙන්නේ. මොකටද මහලු නිවාස? මොකටද මහලු මඩම්? ඒ මිනිස්සු හම්බ කරනවා. ඒ මිනිස්සු උපයනවා. අපේ අම්මව බලාගන්න නිකන් හරි මගේ අම්මට රෝගයක් තියෙනවා. මූත්‍රා පිටවීමේ රෝගයක් නිතරම කියලා. මං බලනවා වගේ මගේ අම්මව කවුරු හරි බලන්නව පුළුවන්ද? එහෙම බැලුවත් ඒ අම්මට තෘප්තිය තියෙයිද? මගේ පුතෙක් මගේ දුවෙක් ඉද්දි කොහෙදෝ ඉන්න මිනිස්සෙක් මාව පිරිසිදු කරනවා කියලා ඒ දුක තියෙනවා මිසක් ළමයින්ගේ සතුට වෙනුවෙන් තමන්ගේ සැප නොතකා ඒ මහලු නිවාසවල ඉන්නවා. වෙලාවක් තිබ්බනම් ගිහිල්ලා ඒ මිනිස්සුත් එක්ක කතා කරලා අම්මේ කොහොමද? ළමයි මොකද්ද කියන්නේ? ළමයි ගැන මොනවද කියන්නේ ඔයා? ඔයා කොහොමද හැදුවේ කියලා ඇහුවනම් ඒ මව්වරුන්ගේ කටින් වචන නෙමෙයි පිට වෙන්නේ, ඇස් වලින් කඳුළු තමයි පිට වෙන්නේ මඩාලෝස.